ෆේස්බුක් එකේ තියෙන සමහර දේවල් තියෙනවා අපිට දැක්කම මගෑරලා යන්නම හිතේදී නැති විදිහේ දේවල්. දිනේෂ් මුතුගල කියලා කියන්නේ ඇත්තටම ජීව විද්‍යා ගුරුවරයෙක්නේ. දැන් ඊළඟ දවසේ දැන් ගෑනු ළමයි වෙනම පිරිමි ළමයි වෙනම පන්ති වාඩි වෙලා දැන් හරි අපහසුතාවයෙන් සමහරුන්ගේ ස්වරූපය ගත්තම ඒගොල්ලෝ හරි අපහසුතාවයෙන් ඉන්නේ. දැන් මේ පිරිමි ළමයි ඉදිරියේ තමයි කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන ගුරුතුමා කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඔහු සඳහන් කරනවා මේ ලිංගිකත්වය ගැන ලිංගික පද්ධතිය ගැන ඉගෙන ගන්න මොකටද මේ ළමයෙක් ඉගෙන ගන්න ඕනේ ගුණධර්ම කියලා. ළමයි එන්නේ විවිධ පරිසරයන්ගෙන්. විවිධ සමාජ පසුබිම් වලින්. එතකොට කාන්තා පාසල් වල හැදිච්ච ළමයි, පිරිමි පාසල් වල හැදිච්ච ළමයි කොච්චර පරිස්සම් සහගතවද ඒ විෂය දරුවට දුන්නේ කියන එක. අපි හැමෝම පිළිගන්නවානේ ලිංගිකත්වය ගැන අධ්‍යාපනයේ දරුවෙක්ට ලැබෙන්න ඕනේ කියලා. සුබ දවසක්. Facebook එකේ තියෙන සමහර දේවල් තියෙනවා අපිට දැක්කම මගෑරලා යන්නම හිතේදී නැති විදිහේ දේවල්. ඉතින් ඒවා දැක්කම කතා කරන්නම හිතෙන මාතෘකා තියෙනවා. එහෙම එකක් තමයි මේ පහුගිය දවස්වල ඉඳලම මේ ලිංගිකත්වය ගැන තියෙන කතා බහ. දැන් ඒකට මේ දිනේෂ් මුතුගල ගුරුවරයාවත් සම්බන්ධ කරගෙන ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. ඔහුට දැඩි ප්‍රහාරයකුත් එල්ල වෙනවා. කොමුණත් මට හිතුණා මේ කතා ටික දැක්කම මේ මගේ පෞද්ගලික අත්දැකීමක් ගැන කියන්න. මොකද මම ගොඩක් කැමතියි මගේම අත්දැකීම් වලින් මට අත්විඳින්න වෙච්ච දේවල් වලින් දේවල් පැහැදිලි කරන්න. මොකද ඒක මට පහසු හින්දා මගේම අත්දැකීමක්. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මේ දිනේෂ් මුතුගල ගුරුවරයාගේම කතාව උපුටා දක්වමින් තවත් කවුරු හරි කෙනෙක් පැහැදිලි කරලා තිබ්බා මේ අඩු වයස් බාල වයස් ළමයින්ට සිද්ධ වෙන අතවර ගැන ලොකු විස්තරයක් කියලා තොරතුරු දාලා තිබ්බා. දිනේෂ් මුතුගල කියලා කියන්නේ ඇත්තටම ජීව විද්‍යා ගුරුවරයෙක්නේ. ඉතින් මුළු ලංකාවම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන වෙලාවක සහ අපි හැමෝම පිළිගන්නවානේ ලිංගිකත්වය ගැන අධ්‍යාපනයේ දරුවෙක්ට ලැබෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම දරුවෙක්ට ලිංගිකත්වය ගැන අධ්‍යාපනය ලැබෙන්න ඕනේ. දරුවෙක්ට තමන්ගේ ශරීරය ගැන අවබෝධයක් ලැබෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. එහෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා කියන වෙලාවක දිනේෂ් මුතුගල කියන ජීව විද්‍යා ගුරුවරයා ඔහු සඳහන් කරනවා මේ ලිංගිකත්වය ගැන ලිංගික පද්ධතිය ගැන ඉගෙන ගන්න මොකටද මේ ළමයෙක් ඉගෙන ගන්න ඕනේ ගුණධර්ම කියලා. ඉතින් ඒක හිතෙන්න පුළුවන් නේ. ඉතින් ඇත්තට මේක මේ අනවශ්‍ය කතාවක් නේ කියලා. මේ ළමයිගේ ශරීරයේ වෙනස්කම දැනගන්න ඕනේ. මොකද ඒක ඒ වෙනස ලිංගිකත්වය ගැන ලිංගිකව සිද්ධ වෙන වෙනස්කම් ගැන ළමයට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ළමයා වල්මත් වෙනවා. මොකද්ද කරන්න කියලා තමන්ගේ ශරීරය ගැනවත් දන්නේ නැති ළමෙක් බවට පත් වෙනවා. හැබැයි ඇත්තටම ඔහු කිව්වේ ඒකද? ඇත්තටම ඔහු කිව්වේ ලිංගික පද්ධතිය ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ. ගුණධර්ම ඉගෙන ගත්තම ඇති කියන එකද? දැන් ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් මමත් ඒ කතාව ඇහුවා. මට නම් එහෙම එකක් තේරුන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ ඔහු කියනවා කියලා මේ ලිංගික පද්ධතිය ගැන උගන්වන්න හොඳ නැහැ. ගුණධර්ම විතරයි කියන්නේ අම්මා තාත්තට වඳින්න, ගුරුවරුන්ට වඳින්න, පන්සල් යන්න එහෙම තමයි දරුවෙක්ට උගන්වන්න ඕනේ කියලා කියන කතාවක් නෙමෙයි මට නම් තේරුනේ. මට නම් තේරුනේ ලිංගිකත්වය කියන පාඩම ගැන ඉගෙන ගන්න කාලයක් තියෙනවා, වයසක් තියෙනවා. ඉතින් ඒ වයසද තමයි ඒක උගන්වන්න ඕනේ සහ ඉගෙන ගන්න ඕනේ. ඒ කාලෙට ආවම ඒක ඉගෙන ගත්තම ඇති වගේ හැඟීමක් තමයි මට ඒ කතාව ඇහුවම ආවේ. කොමුණත් දැන් අපි දරුවෙක් ලැබෙන සිද්ධියක් ගැන වුණත් පුංචි කාලේ දරුවන්ට කියන්නේ නෑනේ දරුවෝ ලැබෙන්නේ කොහොමද කියලා. අපි කියන්නේ ස්පිරිතාලෙට ගිහිල්ලා බබා අරගෙන ආවා කියලා තමයි මුලින් අම්මලා කියන්නේ නේ. ඊට පස්සේ ඉතින් ඔන්න ටික කාලයක් යනකොට පොඩි අය දරගන්නවා නෑ අම්මාගේ බඩේ තමයි බබා ඉන්නේ කියලා. එහෙම නැත්නම් නංගි මල්ලි ඉන්නේ අම්මගේ බණ්ඩියේ කියලා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන් ඒක අහනවා කොහොමද බණ්ඩියට මේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ආවේ කියලා. ඉතින් ඒක අපි කියන්නේ නෑනේ. ඒක කියන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නවා මෙහෙම තමයි මේක සිද්ධ වුනේ කියලා. ඉතින් ඒ වයස්වලදී අපි කියන අපි අධ්‍යාපනයේ දැනුම දෙන ප්‍රමාණ තියෙනවා. ඒක තමයි අපේ සංස්කෘතිය.
ලංකාවේ සංස්කෘතිය අපේ හැදිලා තියෙන සංස්කෘතිය එහෙමයි. ඉතින් අර ඔහු කියනවා අර පිටරට තියෙන හැමදේම කියපු පමණින්ම ගන්න එපා කියලා. ඔව් ඇත්ත. අපේ සංස්කෘතිය අපේ පසුබිම වෙනස්. දැන් මම දැන් ජීවත් වෙන රටේ සංස්කෘතිය, ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය, ඒගොල්ලන්ගේ ජීවන රටාව, ඒ වගේ ඒ මට්ටමට අපිට ලංකාවේ හිතන්න බෑ. ඒක නිසානේ මිනිස්සු දෙයක් වුණාම ඒකට ප්‍රතිචාර දක්වන විදිය උනත් සෑහෙන්න වෙනස්කම් තියෙන. දැන් මේ රටවල් වල මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහට නෙමෙයිනේ ලංකාවේ මිනිස්සෙක් ප්‍රතිචාර දක්වන්නේ. අදහස් දැක්වීම වලදී පවා දැන් දිනේෂ් මුතුගල ගුරුවරයා වුණත් තමන්ගේ අදහස ප්‍රකාශ කරාම ඒ ප්‍රකාශයට මතවාදීමේ විදිහට ගැටෙන්නේ නැතුව ඔහු දේශපාලනය කරන්න එනවද, ඔහු දැන් මේ ලෑස්ති වෙන්නේ මේ පොලිටික්ස් වලට එන්නද, ඡන්දයකට එන්නද වගේ ඔය වගේ වෙනම පැත්තක් අල්ලගෙන තමයි ඒකට පහර ගහන්නේ. ඉතින් ඔහු දේශපාලනය කරන්න නැති එක කරනවද නැද්ද කියන එක යාගේ ඔහුගේ වැඩක්. ඉතින් මං කියන්න ගියේ මං කිව්වනේ මං අත්දැකීමක් ගැන කියන්නයි මේ කතා කරේ කියලා. දැන් මේ දිනේෂ් මුතුගල සර්ගේ කතාවත් එක්ක තමයි මට ඔක මතක් වුණේ. මේක මුලදීම Facebook එකේ දැක්කම මේ සිද්ධිය මට මතක් වුණා. අපි ඉස්කෝලේ යන කාලේ අපිට කොහොමද මේ දේවල් වලට මුහුණ දෙන්න උනේ කියන එක. දැන් ඔය සාමාන්‍ය පෙළ පන්තියෙන්නේ පටන් ගන්නේ ඔය ප්‍රජනනය ගැන ටිකක් වැඩි දුර කියලා දෙන්න පටන් ගන්නේ අපේ කාලවල වලදී සාමාන්‍ය පෙළ පන්තියේදී. මම දන්නේ දැන් කොහොමද කියලා. සාමාන්‍ය පෙළ පන්තියේදී තමයි ඕව ගැන ටිකක් වැඩිපුර කියලා දෙන්න ගන්නෙ. ඉතින් ඇත්තට මේ කාලේ දැන් මම ගිහී කාන්තා විද්‍යාලයකට. ඉතින් කාන්තා විද්‍යාලයක ගැහැණු ළමයි විතරක් ඉන්න පරිසරයක ඒ වගේ මාතෘකාවක් ගැන කතා කරනකොට ඒවට අපි ප්‍රතිචාර දක්වන විදිහ, පිරිමි ළමයි විතරක් ඉන්න පරිසරයක ඒවට ප්‍රතිචාර දක්වන විදිහ, ගැහැණු දෙගොල්ලම ඉන්න, පිරිමි ගැහැණු දෙගොල්ලම ඉන්න මිශ්‍ර පාසල් වල ළමයි ඒ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ ගත්තත් එකිනෙකට වෙනස්. ඉතින් ඒක නිසා ඉතින් එක එක ළමයි වෙනස් විදිහට තමයි මේක තේරුම් ගන්න, මේ තත්ත්වයන් තේරුම් ගන්න. ඉතින් කොහොම වුණත් මේ හැමෝම ළමයි එක තැනකට එකතු වෙනවා උපකාරක පන්තියේදී. ඉතින් මම උපකාරක පන්තියට ගියේ. මම විශ්වාස කරනවා මම මේ නම්ගම් සහිතව සඳහන් කරන්න ඕනේ කියලා. එහෙම කළා කියලා එතුමන්ට අගෞරවයක් හරි හානියක් වෙන එකක් නැහැ කියලා. මොකද මම හොඳ අදහසින් මේක කිව්වත් මට අපිට බනින මිනිස්සු කොටසක් ඉන්නවනේ. ඉතින් අපිට බනින මිනිස්සු අපේ වටේ ඉන්න මිනිස්සුන්ටත් බනිනවා. ඒක තමයි ලංකාවේ සෝෂල් මීඩියා වල ඉන්න බොහෝ දෙනෙක්ගේ හැටි. සුනිල් අපොන්සු සුනිල් සර් තමයි දැනටත් එතුමන් ගුරු වෘත්තියේ යෙදෙනවා. සුනිල් සර් තමයි අපිට විද්‍යාව සහ ගණිතය සඳහා මම බාහිර පන්ති ගියේ සුනිල් අපොන්සු සර්ගේ ගල්කිස්ස තියෙන ඒ උපකාරක පන්තියට. මට මතකයි එතුමා මේ ප්‍රජනනය කියන පාඩම මේ මිශ්‍ර මේ විවිධ පාසල් වලින් එන ළමයි එකට මිශ්‍රව ඉගෙන ගන්න තැනක්නේ බාහිර පන්තිය කියන්නේ. ඒතර ඒ පන්තිය ඇතුලේදී මේ පාඩම අපිට ඩිලිවර් කරපු විදිහ ඒක ඇත්තටම හරිම මට අදටත් ඒක මතක තියෙන්නේ ඒ නිසා කොච්චර පරිස්සම් සහගතවද ඒ විෂය දරුවන්ට දුන්නේ කියන එක. දැන් මොකද අර මං කිව්වා වගේ ළමයි එන්නේ විවිධ පරිසරයන්ගෙන්, විවිධ සමාජ පසුබිම් වලින්. එතකොට කාන්තා පාසල් වල හැදිච්ච ළමයි, පිරිමි පාසල් වල හැදිච්ච ළමයි, මිශ්‍ර පාසල් වල හැදිච්ච ළමයි මේ සියලුම දෙනා එක තැනකට එකතු වෙනවා බාහිර පන්තියේදී විෂය ඉගෙන ගන්න. එතකොට දැන් ලබන සතියේ ප්‍රජනනයේ පාඩම තියෙනවා නම් මේ සතියේ අපේ ගුරුතුමා අපිට කියනවා මේ ඔන්න ලබන සතියේ අපි මේ පාඩම මේ ටික කරනවා හැමෝම එන්න ඕනේ කියලා. ඉතින් ළමයින්ට මේක දැන් හරි අමුතු ඒ වයස ගත්තම මේක හරි අමුතු කාරණාවක්. මේක ගැන දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා. හරි පුදුම මේ හදිස්සියක් තියෙනවා මේක ගැන හොයන්න දැනගන්න එහෙම. ඒක තමයි ඒ වයසේ හැටි. ළමයි ටික දැන් ඊළඟ දවසේ දැන් ගෑනු ළමයි වෙනම පිරිමි ළමයි වෙනම පන්ති වාඩි වෙලා දැන් හරි අපහසුතාවයෙන් සමහරුන්ගේ ස්වරූපය ගත්තම ඒගොල්ලෝ හරි අපහසුතාවයෙන් ඉන්නේ. දැන් මේ පිරිමි ළමයි ඉදිරියේ තමයි කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන ගුරුතුමා කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඒතර ගෑනු ළමයි ඉස්සරහා පිරිමි ප්‍රජනන පද්ධතිය ප්‍රජනක පද්ධතිය ගැන කියලා දෙන්න සූදානම් වෙනවා. දැන් මේවා කොහොමද මේකට කොහොමද මූණ දෙන්නේ කියන එක ළමයින්ට සමහරුන්ට හරි ප්‍රශ්න. මේ සමහරුන්ට මේක ගාණක් නැහැ. දැන් මේක ගුරුවරයෙක් විදිහට ඔහු කොච්චර හොඳට කළමනාකරණය කරාද කොච්චර හොඳට මැනේජ් කරාද කියන එක මට තවම මතකයි. එතුමා අපිට ලොකු ලෙක්චර් එකක් දුන්නා. ලොකු දේශනයක් දුන්නා.
ඒ දේශනය පුරාවටම ඔහු එත්තු ගැන්නුවා ඒ සියලුම දරුවන්ට කාන්තා ශරීරය සහ කාන්තාව කියන කෙනා කොච්චර ගෞරවනීය කෙනෙක්ද කියන එක. කාන්තා ශරීරය තමයි මේ ලෝකයේ තියෙන පුදුමාකාර අපූර්වම නිර්මාණය. සංකීර්ණම නිර්මාණය. එතකොට ඒ කාන්තා සිරුර දරාගෙන ඉන්න කෙනා ඒ ප්‍රජනක පද්ධතිය කාන්තා ප්‍රජනක පද්ධතිය කොච්චර සංකීර්ණ පද්ධතියක්ද මේක දරාගෙන ඉන්න මේ කාන්තාවට කොයිතරම් ගරු කළ යුතුද කියන එක සුනිල් සර් ඒ ළමයින්ට හරිම සූක්ෂම විදියට දැනෙන්න සැලැස්සුවා. තමන්ගේ එහා පැත්තේ ඉන්න සමහරට කාන්තා පාසලකට යන මිතුරියක් වෙන්න පුළුවන්. ඒ එහා පැත්තේ ඉන්න මිතුරියට අපි කොච්චර ගරු කරන්න ඕනේද? එතකොට මව සහෝදරිය දවසක තමන්ගේ දියණිය මේ අය කොච්චර ගරු කටයුතු කොච්චර වගකීම් සහගත දෙයක්ද සිදු කරමින් ඉන්නේ ජීවියෙක් ලෝකයට බිහි කිරීම සඳහා කොච්චර සංකීර්ණ පද්ධතියක් ඇය විසින් දරාගෙන ඉන්නවද? ඒ නිසා කොච්චර අපි ඇයට ගරු කළ යුතුයිද කියන එක තමයි ගුරුවරයා පාඩම උගන්වන්න ඉස්සෙල්ලා අපිට කියලා දුන්නේ. ඉතින් ඒකත් එක්ක අර ළමයින්ට එක එක්කිනාට තිබිච්ච එක ප්‍රශ්න ඔළුවේ තිබිච්ච ප්‍රශ්න ලැජ්ජාශීලී ගතිය ඒ සියල්ල සමනය වෙලා ඉතාම නිශ්ශබ්ද හරි සීරියස් කියන්න පුළුවන්. හරි සීරියස් පන්තියක්. විහිළු තහළු කරන්නේ නැති හරිම නිශ්ශබ්දව මේ පාඩමට ඇහුම්කන් දීපු පන්තියක් බවට එදා දවසේ පන්තිය පත් වුණා. ඉතින් එක දවසින් ওই පාඩම ඉවර කරන්න බැහැනේ. එතකොට එතුමා ඒ ප්‍රජනක පද්ධතියේ පාඩමේ එක කොටසක් අවසන් කරලා ඔහු සඳහන් කරා නැවතත් පන්ති ඉවර වෙලා යනකොටත් කොච්චර වගකීම් සහගත දෙයක්ද මේ කාන්තාවක් විසින් දරන්නේ තව ජීවියෙක් ලෝකෙට බිහි කරන්න. ඉතින් ඒ වගකීම ගැන හැම කෙනෙක්ම හිතේ තියාගන්න ඕනේ කියන එක. ඉතින් පන්ති ඉවර වෙලා යද්දී පිරිමි ළමයි කිසිම කෙනෙක් අර ගැහැණු ළමයින්ට සුළු විසුළු කරන්න හෝ නැත්නම් අපහසුතාවයට පත් වෙන කිසිම දෙයකට ඒ අය පෙළඹුණේ නැහැ. එහෙම ගෞරවයක් ඒ පන්තිය ඇතුලේ තිබුණා. ඉතින් ඇත්තටම මට මගේ අදටත් ඉන්න හොඳම යාළුවෝ ඉන්නේ O level පන්තියේදී හඳුනගත්ත යාළුවෝ ගොඩේ තමයි මගේ හොඳම යාළුවෝ ටික ඉන්නේ. අදටත් ඒ O level පන්තියේ අඳුරගත්ත ඊට පස්සේ අපි O level ඉවර කරලා A level පන්තියට යනකොට රෑ වෙලා පන්ති ඉවර වෙනකොට අපිව ආරක්ෂා කරන්නේ අර O level පන්තියේ ඉඳලා A level පන්තියට ආපු පිරිමි ළමයි ටික තමයි අර ගෑනු ළමයි සියලුම දෙනාව ආරක්ෂා කරන්නේ ගෙවල් වලට යනකම්. ඉතින් ඒකම රූට් එකේ ඉන්න අයව ගෙදරට ගිහිල්ලා පරිස්සමෙන් බාර දෙන්න පවා ඒ අය. ඉතින් එච්චර හොඳ යහළු මිත්‍රත්වයක් ඊට පස්සේ ගොඩ නැගුණා ඒ පන්තිය හරහා ඒ හැදිච්ච මිත්‍රත්වය. හරිම ගෞරවනීය මිත්‍රත්වයක්. අදටත් මගේ යාළුවෝ පිරිමි යහළුවෝ ඒ O level පන්තියේ හඳුනාගත්ත පිරිමි යහළුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය ඕන් එක්ක තියෙන ඒ ගෞරවනීය යහළුකම අදටත් ඒ විදිහටම තියෙන්නේ. අර ඒ ගුරුවරයා අපිට විෂය සහ අපිට සමාජය ගැන දීපු පණිවිඩයත් එක්ක. ඉතින් ඒක මුළු වසර පුරාම ඔහු අරගෙන ආපු දෙයක් ගුරුවරයෙක් විදිහට. මම හිතනවා දිනේෂ් මුතුගල ගුරුවරයාත් සඳහන් කරේ ඔන්න ඔය කාරණේ. දරුවට ප්‍රජනක පද්ධතිය ගැන ඉගෙන ගන්න කාලයක් තියෙනවා. ඒ කාලේ වෙනකන් ඉන්න එක තමයි වඩා සුදුසු. දරුවෙක්ට එතකන් ප්‍රජනක පද්ධතිය ගැන උගන්වන්න කලින් දරුවට උගන්වන්න ඕනේ ගුණයහපත්කම. ඒ ගුණයහපත්කම හරියට ඒ දරුවට ඉගැන්නුවොත් ගැහැණු පිරිමින්ටත් පිරිමි ගැහැණුන්ටත් මේ හැමෝටම ගරු කරන සමාජයක් හැදෙන්නේ එතකොට. ලිංගික පද්ධතිය ගැන ඉගෙන ගන්න කලින් ළමයෙක්ට ගුණයහපත්කමක කියලා දෙන්න කියලා කිව්වේ ඕක නෙමෙයිද? ඔය කතාව නෙමෙයිද ඔහු ඒ සඳහන් කරේ. හැබැයි මෙච්චර මේ වැදගත් කාරණයක් ඔහු සඳහන් කරද්දී අපේ මිනිස්සු අල්ලගත්තේ කොතනින්ද? ඔක තමයි ප්‍රශ්නේ.